Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලව එක්කන් යන හදන්නේ ඉංගිරියේ තියෙන ලස්සනම තැනක් වෙන පරිවිතට ඇල්ලට. ඉතින් වටේ පිටිත්තර වලට අනුව නම් මෙන්න මේ ප්ලේස් එක හරිම ලස්සන තැනක්. ඉතින් නාන්න කැමති කට්ටියට වගේ තමයි මේ ප්ලේස් එක ඉතාමත් හිතට වැදිලා යන්නේ. අපි අතින් ගිහිල්ලා බලමු මේ කියන තරම මේක හොඳයිද කියලා. ඉතින් අපි යන් ඉපන්ට ඉංගිරියට. Later. ඉතින් ඔන්න අපි ඉංගිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අපි මේ තියෙන විලායක තමයි අපේ වාහනේ පාක් කරන්නේ. ඔයාලත් ආවොත් අනිවාර්යයෙන් මේ විලායක පාක් කරන්න. මොකද ඒගොල්ලෝ එතන අපේ වාහනේට ආරක්ෂාව සැලසෙනවා. ඉතින් අපි දැන් ඇලගාවට යන්න තමයි. දැන් ඉතින් ඇලගාවට යන්න තියෙන්නේ ඊට පයින් තමයි යන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පපඩි පෙළ වගේ අදලා කරලා ලස්සනට හදලා දෙනවා. ඉතින් ඉපන්ට යන් ඇලගාවට. දැන් guys වලට පේන්නේ ඇල මාර්ගයෙන් පේන කොටසක්. ඉතින් ඕනනම් එතනින් නාන්නත් පුළුවන්. ඉතින් පොඩ්ඩක් තව ටිකක් දුරට ගිහිල්ලා බලමු. මොකද මෙතන හොඳට පීනලා කරලා අපිට නාන්න පුළුවන්ලු. Oh my god යාළුවනේ, ඉතින් ඔන්න පේන ඇති අපි අද අපේ නාන්න තැන විදිහට තෝරලා තියෙන්නේ. මෙන්න මේ වගේ ලස්සන ලක්. ඉතින් දැක්කම ඕනගේ නෙට දැක්කාම ඉතින් ආසි වෙනවා. ඉතින් මේ තියෙන්නේ පරිවිතට ඇල්ල. විනාලා බලමු මොන වගේද කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ අපි වතුරට බැස්සා. ඉතින් මෙන්න මේ විදිහට තමයි වතුර යට පේන්නේ. ඉතින් වතුර හරි ලස්සනයි. ඉතින් වතුර හරි පිරිසිදුයි. ඉතින් මෙතන උපරිම ගැඹුර වගේ ගත්තොත් අඩි 2කමාරක් විතර වගේ තමයි. ඉතින් වැඩි ගැඹුරු නෑ. ඉතින් පීනලා කරලා ඉතින් සාමාන්‍ය ප්‍රමාණයකට ඉන්න පුළුවන්. ඉතින් පොඩි කෙනෙක් එක්කුණත් බයක් නැතුව බයක් සැකයක් නැතුව ඉතින් ඕනනම් නාන්න පුළුවන් මෙතන. ඉතින් වැඩි සාමාන්‍ය නාන්න ඇලුම් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මිංගිරියට ඇවිල්ලා පරිවිතර නාන්න එන්න. ඉතින් මොකද උඩ වතුරත් පිරිසිදුයි. හොඳට මෙතන ගැඹුරක් නැතුව සාමාන්‍යයෙන් පීනන්නත් පුළුවන් ප්‍රමාණයකට වගේ තියෙනවා. ඉතින් මෙතන සාමාන්‍යයෙන් ඇල මාර්ගයක් තමයි තියෙන්නේ. ඉතින් එතනින් කොටස් වගේ තියෙනවා. ඉතින් අපි නාන්න තෝරගත්තේ මෙන්න මෙතන හොඳට වතුරක් තියෙනවා. සාමාන්‍යයෙන් වැඩි ගැඹුරුත් නැති හින්දා ඉතින් අපි බලමු ඉතින් ඉස්සරහට මොකද වීඩියෝ එක වෙන්නේ කියලා. ඉතින් guys මේ තියෙන්නේ ඇල මාර්ගයේ තියෙන අනිත් පැත්ත. ඉතින් එතනම තියෙන කෑල්ලක්. ඉතින් මෙතන පුංචි 12 පාරක් වගේ තැනකුත් තියෙනවා. ඉතින් එතනින් ඔයාලට ඕනනම් හොද ගන්නත් පුළුවන්. ඉතින් මෙතන හරිම ලස්සන ප්ලේස් එකක්. ඉතින් අනිවාර්යෙන් ඔයා එකපාරක් හරි මෙතනට ආවොත් ඔයාට ඇත්තටම ආසි වෙනවා. මොකද මෙතන ඒ තරම්ටම ලස්සන තැනක්. ඉතින් guys මෙන්න මේ තියෙන්නේ මම ඔයාලට කියපු 12 පාර. ඉතින් මෙතන ඉඳන් ඔයාම ඔළුව හරි හොද ගන්න පුළුවන්. ඉතින් ඔළුව එහෙම හොදගත්තාම මාරම ෆ්‍රෙෂ්. මොකද මෙතන මාරම සීතල වතුර තියෙන එකේ සීතල කියන්නේ ඉතින් වැඩි සීතලක් නෑ. මධ්‍යම ප්‍රමාණයකට වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් එන්න ඉංගිරියේ. ඉතින් හරිම ලස්සන ප්ලේස් එකක්. ඉතින් මම වැඩි සාමාන්‍යයෙන් ඇලවල වලට එහෙම කැමති වෙන කෙනෙක් නෙමෙයි. ඒත් මට ඇත්තටම ආසි වුණා. මොකද මෙතන ඒ තරමටම මාරම ලස්සන ප්ලේස් එකක් නිසා. ඉතින් අපි නිකන් ඉන්න ගමන් ඉතින් මෙන්න මේ වයිකුත් හැදුවා. ඉතින් මම මේකට කියන්නම නම් දන්නේ නැති YouTube වල මේ දවස්වල ගොඩක් වෛරල් වෙලා තිබ්බ දෙයක් තමයි ඉතින් අපි හැදුවේ. ඉතින් දන්න කෙනෙක් ඉන්නා නම් අනිවාර්යෙන් නම යටින් කමෙන්ට් කරන්න. ඉතින් අපි මේකක් හැදුවා. ඉතින් ලස්සනයිද කියලා කමෙන්ට් කරන්න. ඉතින් අපි ඉතින් ඒකවුත් හැදුවා. ඉතින් guys අදට මේ vlog එක ඉවරයි. ඉතින් මේ වෙනකම් vlog එක බලපුවාට ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන් vlog එක හොඳ නම් like එකක් දාගෙන යන්න. මගේ channel එක subscribe නොකරපු අය අනිවාර්යෙන් subscribe කරන්න. මගේ මේ වීඩියෝ එක දාද්දී subscribe එක 112 ලා තිබ්බ. ඉතින් හදවතින් ස්තුතියි. ඉතින් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ජය වේවා. bye. Thank you.